Hello guys, අද මැයි පළවෙනිදා මැයි මාසේ පළවෙනිදා right එතකොට අද කම්කරු දිනේ නමුත් මෙහි අපි නම් වැඩ අද මට ඒක නිසා ඔන්ලයින් මේ ගේන්නත් බැරි වුණා මම පොඩ්ඩක් බැලුවා හැබැයි අද එනම ක්‍රිටිකල් කේස් එකක් තියෙන්නේ අද ට්‍රේඩ් එකක් මේකේ ඕගොල්ලෝ මේ පැටලෙන එකක් මේක කියන්න ඕනේ මොකද මේ පැටර්න් එක අස්සෙම ලොස් වෙන්න පුළුවන් සම්භාවිතා ටිකත් අපි නැති කරගන්න එපා අපි පැටර්න් එකක් විදිහට මේක නම් රෙකමන්ඩ් කරන්නේ මේක ඇතුලේ ලොස් වෙන්න පුළුවන් තියෙන සම්භාවිතාවල් ටික අපි නැති කරගන්න ඕනේ හොඳයි right මම GBP USD chart එකේ ඉන්නේ අලුතෙන් මේක බලන අයට කියන්නේ 5 minute time frame low time frame එකේ මෙන්න මේ 9:30ත් 11ත් අතර time period එක right දැන් 11:24යි නිව්යෝර්ක් time එකෙන් AM උදේ right ඊට පස්සේ අපිට මාක් කරගන්න ඕනේ high එකයි low එකයි දැන් මෙතන අපිට මෙතන high එක මාක් කරගන්න මෙතන low එක මාක් කරගන්න බෑ ગેප් එක මදිනේ අපි high එක මාක් කරගන්න ඕනේ මෙතන ඕක තමයි පොයින්ට් එක right මෙතන තමයි අපි high එක මාක් කරගන්න ඊට පස්සේ අපිට මාක් කරගන්න තියෙන low එක මෙතන okay එතකොට කවුරු හරි කෙනෙක් ඒ වෙලාවේ මේක ලව් යන වෙලාවේ මෙතන මාක් කරගත්තොත් ක්‍රොස් වෙලා තියෙනවනේ මේක ක්‍රොස් වෙලා තියෙනවා එකකින් මේ වික් එකකින් අපි ඒ වගේ ඒවා ගන්න වික් එකකින් ක්‍රොස් වෙන එක ගන්න හරි මම මේක වෙල කල් එකක් දාගෙන මේක ෆේලි එක මම ඕගොල්ලන්ට පෙන්නන්න යන්නම් රයිට් මේක අපි දාගමු වයිට් නේ okay දැන් ඔන්න ක්‍රොස් වුණා කියලා හිතමු හරි අපි ගන්න නෑ ට්‍රේඩ් එක මේ වගේ හොඳ ලොන් විත් එකක් තිබ්බනම් තමයි මේ ට්‍රේඩ් එක ගන්න පුළුවන් රයිට් අපි යනවා 1 minute chart එකට දැන් ක්‍රොස් වුණා කියලා හිතලා මෙතනනේ දැන් right මේක ජෝඩි වීඩියෝ එකක් නමුත් මේක අර කොච්චි කරලා වගේ එකක් බලන්න දැන් ඔන්න මේ ටිකේම මෙතන හැදිලා තියෙන්නේ මොකද්ද consolidation price එකේ up එකක් යනවා down වෙනවා up down up down up down right හැබැයි මේ හොඳ displacement candle එකකුත් හැදිලා තියෙනවා හොඳ displacement candle එකක් තියෙනවා හොඳ fair value gap එකක් තියෙනවා මෙතන fair value gap එකට මේක ඇවිල්ලා මේ ලොකු profit එකකට ගිහිල්ලා තියෙනවා ලොකු ප්‍රොෆිට් එකකට ගිහිල්ලා තියෙනවා right ඉතින් අපි බලමු මේ ප්‍රොෆිට් එක ඇයි අපිට බුක් කරගන්න බැරි කියලා දැන් මේකේ මට කියන්න පුළුවන් දැන් උදාහරණයක් ඇටියට මම මේක රිවයින් කරලා ගත්තොත් හරි ගත්තොත් එහෙම සිලෙක්ට් කරලා right පොඩ්ඩක් මෙන්න බාර් එක සිලෙක්ට් කරගන්න. right. ඔහොම ගත්තොත් මෙතන දැන් පටන් ගන්න ඕනේ. මෙහෙම. අපි දැන් ඔන්න 1 minute එකේදී මෙහෙම පේනවා. මේ හොඳට පේනවා. අපි මෙහෙම දැන් ඔන්න chart එක දැන් පටන් අරගෙන යනවා. මෙහෙම ආවා. 5 minute එකේදී. ඊට පස්සේනේ අපි 1 minute එකේ මෙහෙම ආවේ. දැන් මෙතන මොකක්ද දැන් කියන්නකෝ අපිට ගන්න තියෙන්නේ මේ time පීරියඩ් එක ඇතුලේ බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එකක් තියෙනවද අපිට මේ මෙතන ඉඳලා මේ කතුර මෙතන ඉඳලා මෙතෙන්ට අපිට බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එකක් ගන්න බෑ මොකද මේ මම ආපහු මේකෙන් අයින් වෙලා ඔයගොල්ලන්ට ගිහිල්ලා පෙන්නන්න මේ ෆන්ඩමෙන්ටලි අපිට ගන්න බෑ ට්‍රේඩ් එක ඒක හන්ද ඒ වගේ ට්‍රේඩ් මිස් කරන්න ඕනේ මේක එන්නේ නැහැ බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එකට ඔන්න ඒක ආවනම් අපිට මෙතන කන්සිඩර් කරන්න තිබ්බා right ආවනම් අපිට 5 minute එකේ අර වික් එකකින් හැදුන එක කන්සිඩර් කරන්න තිබ්බා. හැබැයි ඒක කන්සිඩර් කරා කියලා පහළ තැන මෙතන නෙවෙයි. එහෙමනම් මේක ආවනම් අපිට මෙතන තියෙනවා ඒ කැන්ඩල්ස් වලම මාකට් ස්ට්‍රක්චර් shift එක මේක හැදුනට පස්සේ නේ හැදුනට පස්සේ හොඳයි. ඊට පස්සේ මෙතන තියෙනවා අපිට fair value gap එකක්. fair value gap එක. මෙතනින් trade එකත් open. මෙතනින් trade එකත් open. අපි මෙතෙන්ට තියෙනවා SL එක. right. මේ 1 to 4 තියන්න පුළුවන්. හරි අපි නමුත් TP එක තියන්නේ එතන ගානක් නෙමෙයි. අපි බලන්න ඕන TP එක තියන්න ඕන තැන මේ වගේ අවස්ථාවක. right. ඒක හොඳම බලන්න එක තමයි 5 minute එකට ගිහිල්ලා. 5 minute එකේ අපිට මෙතෙන්ට තමයි තියන්න වෙන්නේ.
මෙහි කොහෙ ගියත් අපි එහෙම තියන්නේ නැහැ. රිස්ක් එක එච්චර ලොකුවට අරගෙන මේකේ ලොස් එක නැති මේ ප්‍රොෆිට් එක ගන්න තියෙන එක නැති කරගන්න නැති නිසා මෙතෙන්ට තමයි අපි තියන්නේ TP එක. right අපි ආපහු යනවා 1 minute එකට. right මෙතෙන්ට TP එක තිබ්බා. හරි. එතකොට අපේ මේ කැන්ඩල් එකේ මෙතන වික් එකකින් TP එක හිට් වෙනවා. මෙහි අනේව අමතක කරන්න. එච්චර ලෝභ වෙන්න එපා. 1 to 3 තියෙනවා. 1 to 3.29. right නමුත් මෙතන අපිට මේ අපේ මොඩල් එක සෙට් වෙලා නැහැ. මෙතන බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එක හරියට සෙට් වෙලා නැහැ. අනිත් ඒ ඔක්කොම තියෙනවා හොඳට. හැබැයි මේක ඩිස්ප්ලේස්මන්ට් කැන්ඩල් එකක් විදිහට ලොකුවට ගන්නත් බෑ. මොකද මේ මෙතනින් ආපහු මේ බුලිෂ් කැන්ඩල් එකකින් මේ බෑලිෂ් කැන්ඩල් එක මේ ඩිස්ප්ලේස් වෙච්ච එක ප්‍රමාණය නැතිලා තියෙනවනේ. මෙහෙ වගේ කැන්ඩල් 3ක් විතර යන්න ඕනේ. ඉතින් හොඳ ඩිස්ප්ලේස්මන්ට් කැන්ඩල් එකක් කියන්නේ සාමාන්‍ය මෙතන නෑ ඇත්තටම හැදිලා ඩිස්ප්ලේස්මන්ට් මේ තුන වගේවත් ඔහොම තියෙන්න ඕනේ මේ වික් වලින් කවර් නොවි. right ඒක නිසා අද මේ ට්‍රේඩ් එක නෑ. අද මේ ට්‍රේඩ් එක අපිට ගන්න විදියක් නෑ. මම මේ ටික අයින් කරන්නම්. ඒකයි මට කියන්න ඕනේ උනේ. මොකද අපි කරන්නේ මොඩල් එකකට. ඒකේ අනිවාර්යෙන් බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එකයි මාකට් ස්ට්‍රක්චර් shift එකයි පැහැදිලිව තියෙන්න ඕනේ. පැහැදිලිව ඩිස්ප්ලේස් වෙලා තියෙන්න ඕනේ. ඉතින් අපිට හොඳ ඩිස්ප්ලේස්මන්ට් එක මේ කොතනකවත් ඇවිල්ලා නැහැ. සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම ඩිස්ප්ලේස් වෙන්න ඕනේ. දැන් බලන්න මෙහෙම ඩිස්ප්ලේස් වුණාම තමයි මේ ලස්සනට අපිට ඉන්නේ මේ ඩිස්ප්ලේස් වෙලා මෙතන මේ තියෙන ලොකුම FVG එකට මෙතන ඇවිල්ලා තියෙනවා. දැක්කද? ඕගොල්ලෝ ඒ ලෝ ටයිම් ෆ්‍රේම් වලම යන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට 1 minute ටයිම් ෆ්‍රේම් වල වුණත් සෙසන් අතරේ මේ සෙසන් පටන් ගන්න අතරේ ඔය කිල් සෝන් හැදෙන්නේ එහෙම තමයි. right දැන් මේ ඇවිල්ලා මේ නිව්යෝර්ක් සෙසන් එක ඉවර වෙන්නේ ඇවිල්ලා ඉවර වෙන්න නෙමෙයි sorry ලන්ඩන් සෙසන් එක ඉවර වෙන්න දැන් ලඟ වෙන්න ඉන්නේ දැන් නිව්යෝර්ක් සෙසන් එක පටන් ගන්නනේ. ඒක ඇතුලේනේ. එතකොට අර මෙතන තිබ්බ මේක ලික්විඩිටි පික් කරගෙන ඉන්නේ. ඒක ලික්විඩිටි පික් කරනවා කියන්නේ මොකද්ද? මෙතන තිබ්බ සෙල් වලට මෙතන බයි ටැලි කරගෙන තමයි පහලට ඇවිල්ලා තියෙන්නේ. ඒකයි මේ එක තැනකවත් හිස් තැන් නැහැ. මේ බලන්න. දැන් මේ මෙතන මේ පොඩි ગેප් එක චූටි මේ ગેප් එකක් තියෙනවා. right ඒක මෙතනින් කවර් වෙලා. මේ මෙහෙම කවර් වෙවි තමයි නිව්යෝර්ක් සෙෂන් එකට ගිහිල්ලා තියෙන්නේ. නමුත් මේවා කරන්න ඕන් අවශ්‍ය නැහැ තාම. ඒවා මම පස්සේ කියලා දෙන්නම් මේ කිල් සෝන් කරනකොට. හරි. එතකොට අද අපිට දවස් දෙකක් තිබුණා. අද තිබුණේ නැහැ මේ මොඩල් එකේ. හරි. නිව්යෝර්ක් ටයිම් එකේ දවස් 90න් ජොබ් එකෙන් අයින් වෙනවා කියන ෂීට් ලගේ ඒක අද තිබුණේ නැහැ. දවස් දෙකක් තිබුණා. ඕකේ. හරි අපි හෙට බලමු. හෙට ගොඩක් දුරට ලයිව් එකක් කරන්න පුළුවන් වෙයි. හෙට සිකුරාදා අපිට නිවාඩු. මේ ඒ නිසා එහෙනම් ජය වේවා ගයිස්. අපි ආපහු හෙට හම්බ වෙමු. බයි බයි.